ආයිබෝන් යාළුවෝ හැමෝටම ජනිත් අක්කේරිය මගේ YouTube channel එකත් එක්ක තුනාලව ආදරෙන් පිළිගන්නවා. සෑහෙන දවසකට පස්සේ ඇක්වේරියම් එකේ අප්ඩේට් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මාළු වර්ග සෑහෙන ප්‍රමාණයක් රීස්ටොක් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතුව බලමු රීස්ටොක් වෙලා තියෙන මාළු වර්ග මොනවාද කියලා. ඉස්සලම ටැංකිය ඉන්නවා ක්‍රේෆිෂ් සෙට් එකක් ඉලෙක්ට්‍රික් බ්ලූ කියන වර්ගෙන්. මේ ටැංකිය ඉන්නවා ග්‍රීන් බබ් සෙට් එකක්. ඒ ටැංකියම තව ඉන්නවා ඇල්බිනෝ ටැංක් ක්ලීනර් සෙට් එකක්. මේ ටැංකිය ඉන්නේ ඩෝෆ් කුරාමි. මෙයාලත් ගොඩක් අය හොයන ගොඩක්ම ලස්සන මාළු වර්ගයක්. ගොඩක් නැහැ සාමාන්‍යයෙන් මාළු 15ක් 20ක් වගේ ඉන්නවා. ඔයාලට වෙලා තෝරලා මිලදී ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඇන්ටි ක්ලෝරින් සහ මෙතිලින් බ්ලූ. ගොඩක් අඩු මුදලට අපෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තොග සහ සිල්ලර විදිහටත් මිලදී ගන්න පුළුවන්. මේ ටැංකිය ඉන්නවා සුපිරිම කලර්ස් තියෙන හොඳම කොයි කාප් මාළු සෙට් එකක්. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලට ඇවිල්ලා තෝරලා බලලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි යාළුට පොඩ්ඩක් ෆීඩ් කරලා බලමු මාළු ටික කොහොමද හැසිරෙන්නේ කියලා. ඔයාලට පේනවා මාරම ඇක්ටිව්. ඇත්තටම මම මේ මාළු ටික ගෙනත් දාලත් මේ වීඩියෝ එක ගද්දි වැඩි වෙලාවක් නැහැ. ඔයාලට පේනවා දැන්ටමත් මාළු ටික මාර විදියට ටැංකියට සීසන් වෙලා තියෙන විදිය. මේ ටැංකිය ඉන්නේ කොයි කප් සෙට් එකක්. කලින් බලපු සෙට් එකට වඩා ටිකක් ලොකු සෙට් එකක්. ඇත්තටම කලින් බලපු සෙට් එක අඟල් 8ක් වගේ සයිස් ඇති. මේ සෙට් එක සාමාන්‍ය අඟල් 10ක් 11ක් අතර වගේ ඉන්නවා. මෙතන ඉන්නේ කලින් මම අර පොන්ඩ් එකේ ඉන්නවා පෙන්නපු කාප් සෙට් එකේ මාල් ටික. මේ ටැංකිය ඉන්නවා ප්ලැටිනම් වේල් ටේල් සුපිරිම ක්වොලිටි සුපිරිම කාෆ්ලා ටිකක්. අපි මෙයාලටත් කෑම ටිකක් දීලා බලමු. පේන ඇති මාරම ලස්සනයි. සාමාන්‍ය මේක මාළුවෙක් ටේල් එක නැතුව අඟල් 6ක් වගේ සයිස් එකකින් ඉන්නේ. ඔයාලට ඇවිල්ලා තෝරලා මිලදී ගන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ පැත්තේ තියෙන මාළු ටැංකි. මාළු ටැංකිත් ඔයාලට කැමති විදියට පොඩි සයිස් ටැංකි ලොකු සයිස් ඕන එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඉන්නවා පෝලා පැරට් සෙට් එකක්. බ්ලූ එකක් ඉන්නවා වයිට් එකක් ඉන්නවා. ඔයාලට තෝරලා මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අපේ ඇක්වේරියම් එක තියෙන්නේ වලස්මුල්ලේ ටවුන් එකේ ඉඳලා වීරගැටිය පාරේ මීටර 300ක් වගේ යනකොට වම් අත පැත්තෙන් තියෙන ඇක්වේරියම් ෂොප් එක තමයි අපේ ෂොප් එක. මෙතන ඉන්නවා ග්ලෝ ටෙට්‍රා කලර්ස් 6කින් වගේ මිලදී ගන්න පුළුවන්. නිල් කොළ රතු දම් පාට හැම පාටකින් වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා කෙමිකල් වර්ග ඇන්ටි ක්ලෝරින් මෙතිලින් බ්ලූ වගේ ඒවා. මේ ටැංකිය ඉන්නේ ටින් ෆොයිල් වබ් මාළු සෙට් එකක්. ඉතින් මම වැඩි කතාවක් නැතුව ඉක්මනට මාළු වර්ග ටික පෙන්නන්නම් ඔයාලට. මෙතන ඉන්නවා ටයිගර් බබ් සෙට් එකක්. කලින් මම පෙන්නුවේ ග්ලෝ ටයිගර් බබ් එක ග්‍රීන් බබ් එක. මේ ඉන්නේ සාමාන්‍ය ටයිගර් බබ් එක. මේ ටැංකිය ඉන්නවා කාප් සෙට් එකක්. එක ඒන්ජල් මාළු සෙට් එකක්. මේකත් වේල් ටේල් සෙට් එකක් ඉන්නේ. ඉතින් මේකෙන් ජෝඩුවක් රුපියල් 200යි. ඔයාලට ඇවිල්ලා
මිලදී ගන්න පුළුවන්. ඒත් එක මේ පැත්තේ ඉන්නවා ගෝල් ෆිෂ් කැලිකෝ ගෝල් ෆිෂ් සෙට් එකක්. ඒ ටැංකියෙම ඉන්නවා ඒන්ජල් පොඩි සෙට් එකක්. පේන ඇති මාළු කොච්චර ඇක්ටිව්ද කියලා. ඇත්තටම අපේ ඇක්වේරියම් එකට එන අය නම් දන්නවා අපි කවදාවත් ලෙඩ මාළුවෙක් නම් දෙන්නේ නැහැ ඔයාලට. හොඳම ක්වොලිටි එකෙන් දෙන්න පුළුවන් උපරිමයෙන් ඔයාලට මාළුවෙක් දෙන්න අපි නිතරම උත්සාහ කරන්නේ. මේ පැත්තේ ඉන්න වේල් ටේල් මාළු සෙට් එකක්. කාෆ්ලගේ මේකෙන් ජෝඩුවක් රුපියල් 100යි. ඔයාලට ඇවිල්ලා තෝරලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ ටැංකියේ ඉන්න පොඩි සයිස් එකකින් ගෝල්ඩ් ෆිෂ් මාළු සෙට් එකක්. පේනද යාලත් මාරම ඇක්ටිව්. මෙතන ඉන්නවා හැමෝම වගේ දන්න මාළු වර්ගයක්, ගොඩක් පරණ මාළු වර්ගයක්. මෙයාලා ගුරාමි, සාමාන්‍ය ගුරාමි එක. මෙතන ඉන්නවා කාප් සෙට් එකක්. යෙලෝ ප්ලැටිනම් කාප් සෙට් එකක් ඉන්නවා. මෙයාලා සාමාන්‍ය අඩියක් වගේ වර්ධනය වෙන මාළු වර්ගයක්. මේ පැත්තේ ඉන්නවා කැට් ෆිෂ්ලා. ඒකෙන් නම් තව මාළු 3 දෙනෙක් වගේ ඉන්නේ. මෙතනත් ඉන්නවා කාප් සෙට් එකක්. මෙතන ඉන්නවා සුපිරිම ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්. බොඩි ෂේප් එකම සුපිරියටම තියෙන ලස්සන ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක් ඉන්නවා. ට්‍රයි කලර් එකක් ඉන්නවා. ඒ වගේම රෙඩ් ඇන්ඩ් වයිට් එකක් ඉන්නවා. තෝරලා මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටබ් එකේ ඉන්නවා කාප් සෙට් එකක්. මේක වයිට් ප්ලැටිනම් කාප් සෙට් එකක්. ඒ වගේම මාළු විතරක් නෙවෙයි ඇක්සසරිස් හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. ෆිල්ටර් ලයිට් ඒ හැම දෙයක්ම ඔයාලට අපි මිලදී ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ප්ලාන්ටඩ් ටැංක් කරන අය ගොඩක් හොයන නියෝන් ටෙට්‍රලා. ඒ වගේම රේන්බෝ ෂාක් මාළු සෙට් එකකුත් ඉන්නවා. මෙතන ඉන්නවා සීබ්‍රා සෙට් එක. ගාන්තා චුට්ටක් වගේ තමයි ඉන්නේ. මෙතන ඉන්නවා සිල්වර් වානා දෙන්නෙක් ඉන්නවා. මෙතන මාළු සෙට් එකක් හිටියා. ගොඩක් අය විකුණුනා මේ දවස් ටිකේ. දැන්ට මාළු දෙන්නෙක් ඉන්නවා. ක්වොලිටි මාළු දෙන්නෙක්. මෙතන ඉන්නවා ෆැන්සි ගෝල්ඩ් ෆිෂ් ටිකක් ලොකු සයිස් එකේ සෙට් එකක්. මෙයාලව නම් දැම්ම දෙන්නේ නැහැ. මෙතන ඉන්නවා සෑහෙන ලොකු ඒන්ජල් සෙට් එකක්. බ්‍රීඩින් සයිස් එකකට වඩා ලොකු මාළු සෙට් එකක්. සාමාන්‍යයෙන් අල්ලක් විතර සයිස් එකේ සුපිරි ඒන්ජල් සෙට් එකක් ඉන්නවා. ඉතින් වලස්මුල වීරකඩේ පාර තියෙන අපේ ඇක්වේරියම් එකට ඇවිල්ලා බලන්න. ඔයාලට පුදුම හිතේ කලින් මෙච්චර ලොකු ඒන්ජල්ලා ඔයාලා දැකලත් ඇති කියලා මම හිතන්නේ. මෙතන ඉන්නේ එලිෆන්ටිය ගප්පි සෙට් එකක් ඉන්නවා. ඒ වගේම ප්ලාන්ට් වර්ග ටිකක් තියෙනවා. ඇත්තටම ප්ලාන්ට් වර්ග 10ක් වගේ තියෙනවා මෙතන. මෙතන ඉන්නවා කැට් ෆිෂ් සෙට් එකක්. මේ පැත්තේ ඉන්නේ ෆයිටර් ෆ්‍රී මේල් සෙට් එක. මෙතන ඉන්නවා ෆයිටර් මේල් සෙට් එක. එතන ගොඩක් හිටියා. එලිෆන්ටි හැම වර්ගයක්ම ගොඩක් හිටියා. එහෙනම් යාළුවනේ මම අතර ඔයාලගෙන් සමුගෙන යනවා. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙයි. ගිහිත් නැගම් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.